Hi guys, ඔයාලට කොහොමද? ඔයාලා මගේ channel එකට ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. ඔන්න මං කියපු අනිත් vlog එක මගේ. අද අපි යන්නේ වෙසක් දවසේ සමරන්න තමයි. සමරන්න ගුවට හුඟාවක්ම කරේ ඇවිදින එක තමයි. උදේ ඉඳන්ම එළියේ. ඇයි? දන්සල්. අද ඉතින් ඔයාලට බලන්න තියෙන්නේ වෙසක් කෝඩු දන්සල් නම් ගොඩක් වීඩියෝ කරේ නැහැ. ඒවා තමයි බලන්න තියෙන්නේ. දවල් ඒවා නැති හින්දා අපි බලමු අපි රෑ වෙලා කොහෙද යන්නේ කියලා. අපි අදත් වෙනදා වගේම හැමතැනම ගියේ යාළුවොත් එක්ක. ඔයාලා ඉතින් මෙයාලව දන්නවනේ. ආයි මං කියන්න ඕනේ නැහැ කවුද කියලා. බලාගෙන ඉන්නකෝ. දැන් නම් මම දැස්තලා ඉන්නේ අපි වෙසක් බලන්න යන්න. ඔයාලට මම පෙන්නන්න අපේ ගෙදර වෙසක් නම් කොහොමද කියලා. එන්න කොහොම යම් බලන්න. මේ තියෙන්නේ අපේ තාත්තා හදපු වෙසක් කූඩු 3. මේ සැරේ මට නම් උදව්වක් දෙන්න බැරි වුණා. සිව් මග පාල අනුව නිවන් පොත් සංගාන අට පුඟුලු යාලනම් ලත් තෝට්කෝකෝ. ඔයාලට මේ අර පේන එක මොකක්ද කියලා ඔයාලා දන්නවනේ. හරි, අපි මුලින්ම යන්නේ දන්සලකට තමයි. ඒ දන්සලට අපි යන්නේ වැරදිලා කියන්නේ ඒ දන්සලේ ගහලා තිබි බත් දන්සලක් කියලා. බලද්දි පාන් දන්සලක්. ඒ දන්සලට ගිහිල්ලා අපි ගියා තොරන් බලන්නයි වෙසක් කූඩු බලන්නයි. මේක මට මතක මේ ඔරුගොඩවත්තේ තොරණ මේක නම් අපිට බලන්න හම්බුනේ ඔරුගොඩවත්තේ තොරණයි කොළඹ මට කොහෙද මතක නැහැ. මේ නම් පෑලියගොඩ වෙසක් කලාපය. ඔයාලා බලාගෙන ඉන්න. වෙසක් කූඩු විතරයි ඔයාලට බලන්න වෙන්නේ මේකෙන්. හින්දා බලාගෙන ඉන්න. මේ ඔක්කොම වෙසක් කූඩු තිබෙනම් පෑලියගොඩ වෙසක් කලාපේ. හරිද? අපි පෑලියගොඩ වෙසක් කලාපේ බලන්න ඉවර වෙලා යනවා ගංගාරාමේ වෙසක් කලාපේ බලන්න. ඒකත් මේ වගේම මාරම ලස්සනයි. මම ඔයාලට ඒක පෙන්නන්නම්. හැබැයි මේකේ තව ගොඩක් තියෙනවා බලන්න. ඒ ටික බලලා ඉන්නකෝ. දැන් අපි ඉන්නේ ගංගාරාමේ වෙසක් කලාපේ බලන්න තමයි ඇවිල්ලා ඉන්නේ. තාම අපි යන ගමන් ට්‍රැෆික් එක පොඩ්ඩක් විතර තිබ්බා. මේ ගොඩක් තිබ්බා.
වොයිස් කරන්න ඉදියන්නේ අපේ ගෙදර බල්ලා බුරුණු ඉවර යන්න යන්නේ. ඔයාලට පේනවද රෑත නෙළුම් කොල්ල පේනවා? මම නම් හරි ආසම් වැඩක් වෙසක් දවස් වලට පොසොන් දවස් වලට මේ වගේ රෑට ඇවිදින්න මාර මාසයි. මේ දවස් වලට ඉතින් හැමතැනම සෙනඟ නැති තැනක් නැහැ. බොහොම අමාරුවේ මම වීඩියෝ කරගත්තෙත් මොකද සෙනගෙහින්ද වීඩියෝ කරන අමාරුවේ ආසෙන් ගිහින් බොහොම අමාරුවෙන් තමයි වීඩියෝ ටික කරගත්තේ. මම හරි ආසයි මේ වගේ දේවල් වල වීඩියෝස් කරන්න. ඒ වීඩියෝස් තියෙද්දි ෆෝන් එකේ ඩිලීට් කරන්න හිතෙන්නේ නැහැ මට. දුකෙන් මං ඉස්සර ඩිලීට් කරනවා. දැන් මට channel එකක් තියෙන හින්දා මං ඒකේ දානවා. ආයේ කවදා හරි දවසක මටම මේව බලලා මටම සතුටු වෙන්න පුළුවන් නේ. මම ගොඩක් කතා කරන්න නැතුව වීඩියෝ එක දැම්මා ඔයාලට බලන්න. මොකද මං කතා කරන්න ගියත් මට කතා කරන්න දේවල් නැහැ. එච්චරටම වීඩියෝ එක දිගයි. ඒ හින්දා මං ඔයාලට වීඩියෝ එක විතරක් පෙන්නුවා. අදට අපේ වෙසක් ඉවරයි. ආයේ දෙවෙනි දවසෙත් අපි දෙන්න පොඩි ගමනක් ගියා. අපි දෙන්න ගියේ අපේ ගෙවල් ළඟ තියෙනවා මානෙලොත්ත ටෙම්පල් කියලා. එක තායි පන්සලක් මං හිතන විදිහට මාර ලස්සනයි. මේ එහෙ තමයි දැන් මං ඔයාලට මේ පෙන්වන්නේ. අපි රෑ වෙලා ගිය හින්දා මගේ ෆෝන් එකේ නයිට් මෝඩ් නැහැ. ඉඳ වීඩියෝ කරන්න චුට්ටක් විතර අපහසු වුණා. ඉතින් මම ඔයාලට ඒක වෙන දවසක හවසක ගිහිල්ලා වෙනම බ්ලොග් එකක් කියනවා කියලා හිතාගත්තා. මොකද රෑට පේන්නේ නැහැ. ඒ වුණාට අර ලයිට්ස් ටික මාර ලස්සනට පේනවා. මේ පන්සල මාර ලස්සනයි ඇත්තටම. ගොඩක් කට්ටිය එහෙම නැහැ. මාර ලස්සනයි. නිදහසේ ඔළුව නිදහස් කරගන්න එහෙම යන නම් ඇත්තටම මාර තැනක්. මාර හොඳයි. හරිම නිස්කලංකයි. මම දෙවෙනි පාර මෙතනට ගියේත් හරියට යන්න බැරි වුණා මට. රෑ හින්දා හරියට පේන්නේ නැහනේ. ඒ හින්දා මම ඔයාලට ඒකත් හවසක ගිහිලා ලස්සන වීඩියෝයක් අරන් එන්නම්. ඒත්
මේ වගේ ලස්සන වෙයි කියලා මං හිතන්නේ නැහැ. මොකද රැට මේ ලයිට්ස් වලටනේ මේක ලස්සන වෙලා තියෙන්නේ. මං ඔයාලට ලස්සන වීඩියෝ එකක් මං අරන් එනවා. මොකද මාත් හරි ආසයි මේ තැනට. මේ පාරේ තායි පන්සල් දෙකක්ද කොහෙද තියෙනවා. මං දැකලා තියෙනවා බෝඩ් එකක් ගහලා තියෙනවා පාරක. තව මං එතනට ගිහින් නැහැ. මේකද කියලා මට ඒත් හිතුණා නෑ වෙන එකක් ඇති ඇත්තටම. මේක ඇතුළේම මාර ලස්සනයි. ඔයාලට ගොඩක් පේන්නේ නැතුව ඇති. මොකද මං කිව්වනේ මගේ ෆෝන් එකේ පොඩ්ඩක් පේන්නේ නැහැ නයිට් මෝඩ් නැති හින්දා. ආයෙත් දවසක මම ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලා මාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා තියාගන්න. මම ඔයාලා හැමෝටම ආදරේ. පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලා හැමෝම මං ගිහින් එන්නම්. bye.